9වෙනි පරිච්ඡේදය. ඒ දාරියුස් පාලනය කරපු පළවෙනි අවුරුද්දයි. මේදිය ජාතික අහශ්වේරෝෂ්ගේ පුතා වුණ දාරියුස් කල්දිවරුන්ගේ රාජ්‍යයේ රජකමට පත් වුණා. දාරියුස් රජගේ පළවෙනි අවුරුද්දේදී දානියෙල් වන මම ලියවිලි සෝදිසි කරලා බලලා යෙරුසලම කොච්චර කාලයක් පාළුවට යන්න ඉඩ හැරලා තියෙනවද කියලා තේරුම් ගත්තා. යෙහෝවා දෙවියන් අනාගත වක්තෘ යෙරමියාට හෙළි කරලා තිබුණු විදිහට ඒ කාලය අවුරුදු 70ක්. ඒක තේරුම් ගත්තම මම निराහාර විඳලා ගෝණි රෙදි ඇඳගෙන අලු දාගෙන සැබෑ දෙවිවන යෙහෝවාට කන්න ලව් කළා. මම මගේ දෙවිවන යෙහෝවාට අපි කරපු වැරදි ගැන කියලා මෙහෙම යාඥා කළා. යෙහෝවා සැබෑ දෙවියන් ඔබයි. ඔබ ඊතා ශ්‍රේෂ්ඨ වගේම ගරුබිය ලබන්න වටින දෙවි කෙනෙක්. ඔබට ආදරය කරන ඔබේ ආඥාවලට කීකරු වෙන අයට ඔබත් නොසැලෙන ආදරයක් පෙන්නනවා. ඔබ යාළ එක්ක ඇති කරගත්ත givisuma කවදාවත් කඩ කරන්නේ නැහැ. අපි ඔබට විරුද්ධව පව් කළා. කැරලි ගැහුවා. ඔබේ ආඥාවලට අකීකරු වුණා. ඔබේ තීන්දුවලට විරුද්ධ වෙලා දුෂ්ට විදිහට වැඩ කළා. ඔබේ සේවකයන් වුණ අනාගත වක්තෘවරු ඔබේ නාමයෙන් අපේ රජවරුන්ට, අධිපතීන්ට, මුතුන් මිත්තන්ට වගේම දේශයේ හිටපු හැමෝටම කතා කළා. ඒත් අපි යාළට අහුම්කම් දුන්නේ නැහැ. යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. ඒත් අපි ඔබට විශ්වාසවන්තව වැඩ කළේ නැහැ. ඔබ යූදා දේශේ, යෙරුසලමේ සහ මුළු ඊශ්‍රායෙල් දේශේම මිනිසුන්ව පන්නලා දාලා අවට ජාතීන්ගේ සහ දුර ඈත ජාතීන්ගේ අතට එයාලව බාර දුන්නේ නිසයි. අද අපි නිඳා විඳින්නේ ඒ නිසයි. යෙහෝවා දෙවියනි, අපි ඔබට විරුද්ධව පව් කළා. අපේ රජවරුන්, අධිපතීන්, මුතුන් මිත්තන් පවා ඔබට විරුද්ධව වැරදි කළා. අපි මෙහෙම නිඳා විඳින්නේ ඒ නිසයි. යෙහෝවා අපේ දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති දයාවන්ත දෙවි කෙනෙක්. ඒත් අපි ඔබට විරුද්ධව කැරලි ගැහුවා. යෙහෝවා අපේ දෙවියනි, අපි ඔබ කියපු දේවලට අහුම්කම් දුන්නේ නැහැ. ඔබේ සේවකයන් වුණ අනාගත වක්තෘවරුන් මාර්ගෙන් ඔබ දීපු නීතිවලට අපි අකීකරු වුණා. මුළු ඊශ්‍රායෙල් ජාතියම ඔබේ නීතිය ගානකටවත් ගත්තේ නැහැ. අපි ඔබට සවන් දෙන්නේ නැතුව ඔබව අත්හැරලා ගියා. ඒ නිසා ඔබේ සේවකයා වුණ මෝසෙස්ට ඔබ දීපු නීතියේ සඳහන් වෙලා තිබුණු හැම ශාපයක්ම අපි පිටට එන්න ඔබ ඉඩ හැරියා. දිවුරුමකින් ස්ථිර කරපු ඒ හැම දෙයක්ම අපි පිටට ආවේ සැබෑ දෙවියන් වන ඔබට විරුද්ධව අපි පව් කරපු නිසායි. ඔබ අපිටයි අපේ පාලකයන්ටයි අනතුරු අඟවපු විදිහටම අපිට විරුද්ධව ලොකු විනාශයක් ගෙනාවා. යෙරුසලමේ සිද්ධ වුණේ විනාශයේ තරම් දරුණු විනාශයක් අහසින් යට වෙන කිසිම තැනක වෙලා නැහැ. මෝසෙස්ගේ නීතිය ලියලා තියෙන විදිහටම අපි විපත් වලට මුහුණ දුන්නා. යෙහෝවා අපේ දෙවියනි, ඒ හැම දෙයක්ම වුණාට පස්සෙත් අපි යටහත් පහත් වෙලා ඔබේ ආදරේ ආයෙත් ලබා ගන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. මොකද අපේ වැරදි හදා ගන්නවත් ඔබ කොච්චර විශ්වාසවන්තද කියලා තේරුම් අරන් ඒ අනුව වැඩ කරන්නවත් අපි පෙළඹුණේ නැහැ. යෙහෝවා දෙවියනි, ඔබ අපි දිහා බලාගෙන හිටියා. සුදුසු කාලේ ආවම ඔබ අපිට දඬුවම් කළා. මොකද යෙහෝවා අපේ දෙවියනි, ඔබ කරන හැම දෙයක්ම ධර්මිෂ්ඨයි. ඒත් අපි ඔබට සවන් දුන්නේ නැහැ. යෙහෝවා අපේ දෙවියනි, ඔබේ මහත් බලය පාවිච්චි කරලා ඔබේ සෙනගව ඔබ ඊජිප්තු දේශේ නෙලියට ගෙනාවා. ඒ සිද්ධිය නිසා ඔබේ නාමය අදටත් ප්‍රසිද්ධයි. ඒත් අපි ඔබට විරුද්ධව පව් කළා. අපි වැඩ කළේ දුෂ්ට විදිහටයි. යෙහෝවා දෙවියනි, ඔබේ නුවරවන යෙරුසලම සහ ඔබේ සෙනග අවට ජාතීන්ගේ නිന്ദා අපහාස වලට මුහුණ දෙන්නේ අපි අපේ මුතුන් මිත්තනොයි කරපු වැරදි නිසායි. දෙවියනි, ඔබ හැමදාම වැඩ කළේ ධර්මිෂ්ඨ විදිහටයි. අනේ දෙවියනි, ඒ නිසා ඔබේ ශුද්ධ කන්දවන යෙරුසලමට විරුද්ධව ඇවිලිලා තියෙන ඔබේ මහත් උදහස නිවා ගන්න. අපේ දෙවියනි, දැන් ඔබේ සේවකයා වන මගේ ආඥාවට සවන් දෙන්න. මං බැගෑ පත්ව කරන මේ ඉල්ලීම ඉටු කරන්න.
පාළුවට ගිහින් තියෙන ඔබේ ශුද්ධ ස්ථානයේ දිහා ආයෙත් සතුටින් බලන්න. අනේ යෙහෝව දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන් එහෙම කරන්න. මගේ දෙවියනි, අනේ ඇහුම්කන් දෙන්න. ඔබේ නාමය වෙනුවෙන් ඉදි කරපු අපේ නුවර පාළුවට ගිහින් තියෙන විදිහ දිහා බලන්න. අපි ඔබෙන් මේ ඉල්ලීම කරන්නේ අපි ධර්මිෂ්ඨ විදිහට වැඩ කරලා තියෙන නිසා නෙමෙයි. ඔබ හරිම දයාවන්ත කෙනෙක් නිසායි. අනේ යෙහෝව දෙවියනි, අපිට සවන් දෙන්න. අනේ යෙහෝව දෙවියනි, අපිට සමාව දෙන්න. අනේ යෙහෝව දෙවියනි, අපි දිහා බලන්න. මගේ දෙවියනි, ප්‍රමාද වෙන්නේ නැතුව ඔබේ නාමය ගැන හිතලා අපිට උදව් කරන්න. මොකද මේ සෙනගයි මේ නුවරයි ඔබේ නාමය දරනවා. ඒ විදිහට මම මගේ වැරදි ගැනයි, මගේ සෙනගවන ඊශ්‍රායෙල් වරුන්ගේ වැරදි ගැනයි, මගේ දෙවියන්ගේ ශුද්ධ කන්ද ගැනයි යෙහෝව දෙවියන් ඉදිරියේ කන්න ලව් කර කර හිටියා. මං එහෙම යාඥා කර කර ඉද්දී මිනිස්සෙක් මං ළඟට ආවා. මං කලින් දර්ශනෙන් දැක්ක ගාබ්‍රියෙල්. ඔහු මං ළඟට ආවේ හැන්දෑවේ තෑගි පූජා ඔප්පු කරන වෙලාවේ. ඒ වෙලාවේ මං හිටියේ ගොඩාක් දුර්වල වෙලා, හරිම මහන්සියෙන්. ඔහු ආවේ ඉස්සරහට වෙන්න යන දේවල් ගැන මට තේරුම් කරලා දෙන්නයි. ඔහු මෙහෙම කිව්වා. දානියෙල්, මං ආවේ ඉස්සරහට වෙන්න යන දේවල් තවත් හොඳින් තේරුම් ගන්න ඔයාට උදව් කරන්න. ඔයා යාඥා කරන්න පටන් ගත්ත ගමන්ම මට දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. මං ආවේ ඒ ගැන ඔයාට කියන්නයි. මොකද දෙවියන්ට ඔයාව ගොඩක් වටිනවා. ඉතින් දැන් මං කියන්න යන දේ හොඳට අහගෙන ඉඳලා දර්ශනය තේරුම් ගන්න. ඔයාගේ සෙනග සහ ඔයාගේ ශුද්ධ නුවර වෙනුවෙන් සති 70ක් නියම කරලා තියෙනවා. ඒ කාලේ නියම කරලා තියෙන්නේ අපරාධේ නැති කරන්න, පාපේ ඉවත් කරන්න, වරදට සමාව ලබා ගන්න සහ ධර්මිෂ්ඨකම සදහටම පිහිටවන්නයි. දර්ශනය සහ අනාවැකිය ස්ථිර කරන්නත්, අතිශුද්ධ ස්ථානය කැප කරන්නත් ඒ කාලේ වෙන් කරලා තියෙනවා. යෙරුසලම කලින් තත්වයට ගෙනල්ලා ඒක ආයෙත් ගොඩනගන්න නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ ඉඳලා නායකයා වන මෙසියස් එනකල් සති 7ක් සහ සති 62ක් ගත වෙනවා කියලා තේරුම් ගන්න. නුවර කලින් තිබුණු විදිහටම ආයෙත් ගොඩනගනවා. ප්‍රධාන මංසන්දියක් සහ ඒක වටේට අගලක් ඇතුව නුවර ගොඩනගන්නේ දුෂ්කර කාලයකදී. සති 62 ඉවර වුණාට පස්සේ මෙසියස්ව මරලා දානවා. ඔහුට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පාලකෙක් එයාගේ හමුදාවෙක් ඇවිත් නුවරයි ශුද්ධ ස්ථානයයි විනාශ කරනවා. ඒ විනාශය හරියට ජලගල්මකින් වෙන විනාශය වගේ. අවසානයේ එනකල්ම යුද්ධ තියෙනවා. දෙවියන් නියම කරලා තියෙන විදිහටම ඒක විනාශ වෙලා පාළුවට යනවා. ඔහු වැඩි දෙනෙක්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සතියක් යනකල් ගිවිසුමට බැඳිලා ඉන්නවා. සතිය මැදදී ඔහු සත්ව පූජා සහ තෑගි පූජා ඔප්පු කරන එක නවත්තනවා. විනාශය කරන කෙනා පිළිකුල් දේවල් වල පියාපත මත එනවා. සම්පූර්ණ විනාශයක් වෙනකල් පාළුවට ගිහින් තියෙන දෙයට දෙවියන් නියම කරලා තියෙන දේ ඒ විදිහටම වෙනවා.